වන් ෂොට් මේවා පොන් වැඩයක් ඔයාලා බලන්න ඇති මේ මොකද වෙන්නේ කියලා. මේ හැමදේම පටන් ගත්තේ එකම එක දවසකින්. ඉතින් මේ ඉන්නේ මම මගේ නම ප්‍රසාද්. ගමේ හැමෝම මට කියන්නේ ෆිල්ම් පිස්ස කියලා. මොකද මම ඒ තරමටම සිංගල් ෆිල්ම් බලන හරිම ආසයි. අම්මර සිරි බොක්ක බාදත් පලක් වුයිනේ මම බලපන්. මූ හදන්න පුළුවන් එකක් නෙමෙයි මම මේ සම්මෙටව. හරි සංගෝ පොඩ්ඩක් සමාවෙන්න ඉතින්. හා යමන්කෝ. අඩෝ මං හිතුවද කෙලවෙයි කියලා. එහෙ තියන්නේ බං මරුවට. ප්‍රසාද් මේක පොඩ්ඩක් හිටවපන් බා. මොකද්ද බං ඔය පොල්ලක් තියාගෙන කරන්නේ? පරෙන් යන්න. මේක පොල්ලත් හරි හිලත් හරි. පොලේ දාන්න. අම්මා බෝලේ දොටේනේ. බෝලේ අතේ බං. ෂොට් එක නම් හරි. බැට් එකේ වැරද්දක්ද බෝලේ? බේ කොහමත් හැමදාම බැට් එකේ හිලක් නේ බං. හරියනම් අර්ජුන මේ බෝල් එක ගහලා වෙන්න බංකෝ. ඔබ වැඩක් නා. ආයෙ දාපන්කෝ. මොකද උනේ බං? මොකද උනේ? නැගිටපන්. බොරු කියන්න පමිනියෝ උඹ බාත්රූම් එක ඇතුලේ කහ ගාලා නාන හැටි මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔව් අපි ඔක්කොම දැක්කා. මොකද? උඹ මොකද බං උඹට වෙලා තියෙන්නේ? ප්‍රසාද් මොකද බං උඹට වෙලා තියෙන්නේ? උඹට වෙලා තියෙන්නේ? මොකද්ද උනේ ප්‍රසාද්? ප්‍රසාද් ඔය මොකද බං? මොකෝ බං අවුල? මොකද බං ඔය? පිස්සුද බං උඹට? ප්‍රසාද් ප්‍රසාද් ඔය මොකද බං ප්‍රසාද්? ගෑනුන්ගේ ඇඟවලට අත තියෙන ලැජ්ජ නැද්ද? මොකද බං උඹට වෙලා තියෙන්නේ? ලැජ්ජ නැද්ද බං ඕම ඇසිරෙන්නේ? සේරමල්ල දෙන කත්තර. පිස්සුද බං උඹට? සේරමල්ල දෙන කත්තර. සේරමල්ල දෙන කත්තර. ලැජ්ජ නැත්te ගෑනුන්ගේ ඇඟට කතා කර කර ඉදී අත තියන්නේ. මොකද බං උඹ පොන්නෙක් වගේ ඇසිරෙන්නේ? අතල්ල දාන්න. පිස්සුද බං? අතල්ල දාන්න කිව්වනේ. උඹ දන්නවනේ ප්‍රසාද් මට කේන්ති කියොත් මොකද වෙන්නේ කියලා මෙතන? අතල්ල දාන්න කිව්වනේ. කතා කර කර ඉදී ගෑනුන්ගේ ඇඟට අත තියන පිරිමි. තුප්පිතර. මූගේ අම්මට ප්‍රසාද් නැගිටපන් ප්‍රසාද් නැගිටපන් ඇයි බං ඇයි බං මට මොකක්ද උනේ උඹ කෙලප්පිස් උඹ දන්නේ නැහනේ පාරසරයිද? ඇයි බං අඩ උඹ ට්‍රැක් අවුට් වෙලාද? මට කිසි දෙයක් මතක නෑ බං පුලියෙක්වත් කෑවද කියලා? මොකද අවුලක් වුණාද ඇත්ත කියපන් බං උඹට මොකක් හරි ලෙඩක්ද? ඇයි බං මොකද වුණාද? බං ඔය ගෑණික් ඔය රංග පාන්නේ උඹ. ප්‍රසාද් නැගිටපන් ප්‍රසාද් නැගිටපන් මම ෆ්ලැට් එකේ C බ්ලොක් එකේ මම හේමාල් මිට දවස් දෙකකට උඩදී මම මල්ලට ගැහුවා අර්ජුන මුව මට දිරවන්නේ නෝද මම දැනන් හිටියේ නෑ ඒ ඔයාගේ මල්ලි කියලා උඩ දෝදද බං මේ මූ මොනවද මේ කියලා? මගේ බයික් එක උස්සුප් එක වල්ලලා ඒ පොලිසියට බාර දුන්නේ මම දැනන් හිටියේ නෑ අයියගේ ගෝලෙක් කියලා ඒ මූ මේ දාන්නේ ප්‍රවේගයේ දෙපස් මචං ඕයි. ඌ මෙතන ගෙනල්ලා තියලා අහලා බලන්න ඌ නෑ කියනවනම් ආව මෙතනම කපලා කොටලා ඉවරක් කළා දාන්න දැන් ඕක නවත්තපන් කතාව මෙතනින් ඉවරයි කියලා මට වචන දීලා වටිනවනේ මගේ තාත්තට එහෙම දෙයක් කරන්න මම මූට ගහනවා අයියේ මේවා පොන්න වැඩයක්ෝ උඹ මටද පොන්නයා කිව්වේ බලන්න ඕනේ මේක වැඩද කියලා
නලාව නං හරි අම්මට මොකක්ද කොයි කරන්ට් එක වැදුනා වගේ. කොහෙද බං මේ යන්නේ? මරන් යන ඩොක්ටර් කෙනෙක් ළඟට යන්නේ. අයියෝ මලව කරදරයක් නෙමේක. අනේ මට එන්න බෑ බං පිස්සුද බං. මොකද මේ කාටද ලෙඩ තියෙන්නේ? මෙන්න මූ අද උදේ ඉඳන් පිස්සු කෙල්ලනවා. මට පිස්සුවක් නෑ ඩොක්ටර් මෙන්න මුන් දෙන්නට තමයි පිස්සු. එතන මටද පිස්සු. එහෙනම් ඔයා වාඩි ගන්න. අනේ thank you ඩොක්ටර්. නැගිටපන්. ඒ ඩොක්ටර් මට කිව්වේ වාඩි වෙන්න. මට ලෙඩක් නෑ ඩොක්ටර්. මුන් කියන එක තේරුම් ගන්න යන මුන් දෙන්නට තමයි ලෙඩේ. දැන් කාට පිස්සුව තියෙන්නේ? දැන් මෙයාටද ඔයාටද නැත්නම් මෙයාටද? මෙන්න මූ අද උදේ ඉඳන් ડોක්ටර් ගෑණියෙක් වගේ සංගපානවා ෆිල්ම් වල දෙපස් කියන පොඩ්ඩක් බලන්න ටක් ගන්න. උඩ පිස්සු ඩොක්ටර් මු අද ඉඳලා මුන් දෙන්නම් මොනවද කියනවා මට තේරෙන්නේ නෑ. ඕමින්. ඔයා දිව දාන්න පොඩ්ඩක් බලන්න. දිව දාන්න දැන් මේ දවල් අනේ මං කොල්ලන්ට කැමති නෑ ඩොක්ටර්. දාපන් දිවෙලේ දාපන්. මෙයාගේ දිවේ නම් ප්‍රශ්නයක් නෑ. මට පේන විදිහට මෙයාගේ ඔළුවේ පොඩ්ඩක් මොකක් හරි සීන් නැතුව තියෙන්නේ. ඉන්නකම් ඔයාලට බේට් ටික ලියලා දෙන්න. මේක ෆාමසියෙන් ගන්න තියෙන්නේ. මොනවාද ඩොක්ටර් මේ අකුරු බලන්නකො නිකන් වැල් අකුරු වගේ. මේකද පුතා මේක ඔක්ස්ටියෝපොරොසිස්. මේක ජපනයි එන්ටර්ප්‍රයිසස්. මට මේ බොහෙත් බොන්න බෑ ඩොක්ටර්. මට ලෙඩක් නෑ. මෙන්න ලෙඩේ තියෙන මෙන්න මුන්ට. ඔබට මම දැන් එකපාරක් කිව්වා. මට ප්‍රසාද් මොකද හරිද ලෙඩේ හොඳද දැන්? ප්‍රසාද් ඩොක්ටර් මට ගමේ මිනිස්සු කියන්නේ විජේ කියලා. ඉතින් මට මොකද? හැබැයි මට තව නමක් තියෙනවා. One shot. ඉතින් මට මොකද? ඔබට ආයෙත් පානදුර ඩවුන් එකේ ළඟට එක පිටින් දුවන්න ඕනේද? අනේ නෑ. මට මම ඇයි බයිදානින් බවන්ටොට් කියලාද? මම මේ වලින් යන්න. ගිහලා ගෙදරට කියන්න ඕන ඔබ කරන වැරදි මචං උඹ මොනවද ඔය කරන්නේ? දෝදුනේ බං උඹට. උඹට උඹලා ගෙදර මිනිසුන්ට කියන්නේ ඔබ කෙලින්නේ පිස්සුව. තනිකර පිස්සුනේ බං කෙලින්නේ. ප්‍රසාත්ලගේ අම්මේ ඒ උඹලා මොකද්ද මම මේ කරන්න හදන්නේ? නෑ මේ මිනිස්සුන්ට කියන්න ඕනේ උඹ අපි කෙලින කරන පිස්සු. එක ඔබ බලන්න එක. එච්චරයි. ගෙදර නම් කවුරුත් නැහැ නේ අයියේ. මොකද්ද ප්‍රශ්නේ? අනේ අයියේ මොකද උනේ? අනේ අයියේ නැගිටිනවා. අනේ අයියේ අනේ අයියේ නැගිටිනවා. ලොකුවයි අවුල නෑ නේද? ගෙදර ඵලයන්. ඒ මොකද වෙලා තියෙන්නේ? ගෙදර ඵලයන්. ඇයි බං උඹ මට ගාන්නේ? දැන් මෙච්චරලා මමනේ ගැව්වේ උඹට. ඔය ස්ක්‍රිප්ට් එකත් වෙනස් කරා නේද? අනේ වල සතුරකට මේ මුණක් පන්නන්න. මම මුලින්ම මණ්ඩලයටමයි කියන්නේ. අය වංචා දුෂ්ණ කළා වුණොත් මේ වන් ෂොට් එතන.